අදස්සන්නේ ස්ටයිල් YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ධනු ලග්නයෙන් උපන් අයට මේ අවුරුද්ද කොහොමද කියන එක ගැන. ඔයත් ධනු ලග්න හිමියෙක් නම් මේ වීඩියෝ එකෙන් ඔයාට ඔයාගේ ජීවිතයේ ආදරය, රැකියාව, මුදල්, සෞඛ්‍ය, මානසික තත්ත්වය ඒ වගේම මේ සියල්ල මේ අවුරුද්දේ ඔයාට කොහොමද බලපාන්නේ කියලා දැනගන්න හැකියාව ලැබෙනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ධනු ලග්න හිමි ඔයාගේ ජීවිත මාරුවීම් වලට ලක් වෙන අවුරුද්දක් තමයි මේ ගෙවෙන්නේ. පරණ අදහස්, පරණ ජීවන රටා, පරණ සබඳතා අතහැරලා දාලා අලුත් මාර්ගයක්, අලුත් හීනත් එක්ක අලුත් ජීවිතයක් හදාගන්න බලයක් ලැබෙන අවුරුද්දක් විදිහට ඔයාට මේ අවුරුද්ද හඳුන්වා දෙන්න පුළුවන්. වෙනස් වීම අහිමි වීමක් නෙමෙයි, ඒක වර්ධනයක් කියලා හොඳට මතක තියාගන්න. ඒ වගේම ඔයාගේ ජීවිතේට අලුත් ආදර සම්බන්ධතා ඇති වෙන අවස්ථා මේ අවුරුද්දේ වැඩි. ඔන්ලයින් කනෙක්ෂන්, සෝෂල් මීඩියා හරහා හමුවීම, විශේෂයෙන්ම විශ්වාසයෙන් මත ආදරය ගොඩනගෙන අවුරුද්දක් තමයි මේ 2026 අවුරුද්ද. ඒ වගේම ඔයා රිලේෂන්ෂිප් එක හරි මැරීඩ් කෙනෙක් හරි නම් ඔයාගේ රිලේෂන්ෂිප් එක ඩීප් ලෙවල් එකට යන කාලයක්. කතා බහ, අවබෝධය, විශ්වාසය වැඩි වෙනවා. ඉතින් ආදරය කියන්නේ කෙනෙක් අල්ලා ගන්න එක නෙවෙයි, එයාත් එක්ක එකම දිශාවකට ගමන් කිරීමක් කියලා හොඳට මතක තියාගන්න. ඒ වගේම ඔයාගේ රැකියා ජීවිතයේ වෙනස් වීම ගොඩක් ලැබෙනවා මේ අවුරුද්දේ. අලුත් රැකියා අවස්ථා, ඒ වගේම සයිඩ් ඉන්කම් අයිඩියාස්, බිස්නස් ස්ටාර්ට් කරන්න හොඳ කාලයක් තමයි මේ ගෙවෙන්නේ. ඒ වගේම ඩිජිටල් ෆීල්ඩ් එකේ ඔන්ලයින් වර්ක්, ෆ්‍රීලාන්සින් වලට මේ අවුරුද්ද ගොඩක් හොඳයි. ඉතින් දැනුම භාවිතා කරලා මුදල් හම්බ කරගන්න පුළුවන් කාලයක්. තනියෙන් වැඩ කරන අයටත් ඉතා හොඳ අවස්ථා ලැබෙනවා. මුදල් ලැබීමේ මාර්ග වැඩි වෙනවා. හැබැයි ඉතිරි කිරීම අනිවාර්යෙන් කරන්න මතක තියාගන්න. සේවින් ප්ලස් ඉන්වෙස්ට්මන්ට් හැබිට්ස් හදාගන්න අවුරුද්දක් කරගන්න ඔයා මහන්සි වෙන්න. ප්ලෑන් කරලා මුදල් හසුරවන්න ඉගෙන ගන්න කාලයක් මේ අවුරුද්දට ලැබෙනවා. ඔයාගේ ඕවර් තින්කින් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තනියෙන් ඉන්න තියෙන කැමැත්ත වැඩි වෙන්න පුළුවන්. සෙල්ෆ් හීලින්, සෙල්ෆ් ලව් කියන කන්සෙප්ට්ස් ජීවිතයට එන අවුරුද්ද. ඉතින් ඔයාට මට දෙන්න පුළුවන් ඇඩ්වයිස් තමයි මෙඩිටේෂන්, සයිලන්ස් ටයිම්, නේචර් කනෙක්ෂන්. ඔයාගේ සෞඛ්‍ය ගැන කතා කරත් ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වැදගත්. ස්ලීප් රූටින් හදාගන්න. ඔයාට මට ඔයාගේ ජීවිතයට දෙන්න පුළුවන් එකම මැසේජ් එක තමයි හැමෝම සතුටු කරන්න ජීවත් වෙන්න එපා. ඔයාව සතුටු කරන්න පුරුදු වෙන්න. ඔයා ධනු ලග්නයෙන් උපන් කෙනෙක් නම් මේ අවුරුද්ද ඔයාට ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න ලැබෙන අවස්ථාවක්. ඔයාට ලැබෙන මේ අවස්ථාව උපරිමයෙන්ම භාවිතා කරලා ඔයාගේ ෆියුචර් එක ඔයාම හදාගන්න. ඉතින් විශ්වාස කරන්න, විශ්වාසයෙන් ඉන්න.